අපි හැමෝම කතා කරනවා යාළුවෝ විදිහට ඉන්නවා කෝච් අපිත් එක්ක ගොඩක් ක්ලෝස්. ඒක ගැන මුලින්ම බය හිතුණා. සිලෙක්ට් නොවුනොත් එහෙම මේ පවුල දාලා යන්න වෙන එක ගැන. බට් එහෙම උනේ නැති නිසා ගොඩක් සතුටුයි. මම බලාපොරොත්තු වෙන දෙයක් මම මේ ප්ලැට්ෆෝම් එකට ආවොත් අනිවාර්යෙන් පුංචිට මගේ ටැලන්ට්ස් පෙන්වන්න ඕනි කියන එක පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක්. මොකද එයා මගේ දෙවෙනි අම්මා වගේ. පොඩි කාලේ ඉඳලම මට ආදරය කරලා මගේ අම්මා තරම්ම හිටපු කෙනෙක්. එතකොට තුන් දෙනාම ඇඬුවා සතුටට. WeCast. Hello, welcome. ගොඩක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා Voice Free Lanka. අපි season 3 වල ඉන්නේ මේ වෙනකොට battle start කරලා තියෙනවා. ඔයාලා දන්නව අය ගැන? ඉතින් battles වල වෙන්න පුළුවන් හොඳ දේවල් මොනවද contestant කෙනෙක්ට? ඔව්. එහෙම සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවා මේ වෙනකොට. Congratulations තුලිම. Thank you අක්කි. දැන් ජාත්‍යන්තර වේදිකාවේ උගලන්ට හුරු පුරුදුයි තමයි දැන් වේදිකාව රිහර්සල්ස් තිබ්බා බ්ලයින්ඩ්ස් ඉවරුණා කතා ගොඩයි. හැබැයි ඔය හැම දෙයක් එක්කම කොච්චර වුණත් බැටල්ස් කියන්නේ අලුත් දෙයක්. ඔයාට බ්ලයින්ඩ්ස් වී බැටල්ස් වී කම්පෙයාර් කරන්න දුන්නොත් ඔයාට කොයි වගේද වැඩිපුර වේට් එක කෝකේද? මොකද්ද අලුත් අත්දැකීම? ඔව් මේ මුලින්ම බ්ලයින්ඩ්ස් වලට එද්දි මම හිතුවේ බ්ලයින්ඩ්ස් තමයි අමාරුම කෝචස්ලා අපිව සිලෙක්ට් කරගන්න ඕනේ. චෑස් ටර්න් උන් නැත්තම් අපිව සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒකට ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒකට මුලින්ම බ්ලයින්ඩ්ස් වලට එද්දි මම හිතුවේ බ්ලයින්ඩ්ස් තමයි අමාරුම කියලා. හැබැයි බැටල්ස් වලට ගිහින් බලනකොට ගොඩක්ම කම්ප්ලිකේටඩ් රවුන්ඩ් එක තමයි බැටල්ස්. මොකද මෙතනට එන හැමෝම ටැලන්ටඩ්. හැමෝගෙම එක එක කලර්ස් තියෙනවා. එක එක ජෝනරස් වලින් යාලා සිං කරනවා. එතකොට අපි දෙන්න එක කම්පෙයාර් වෙනවා. සමහර විට සින්දුව නිසා එක කන්ටෙස්ටන්ට් කෙනෙක්ට වාසි වෙන්න පුළුවන්, අවාසි වෙන්න පුළුවන්. ඒවත් එක්ක මම හිතනවා ගොඩක්ම වේට් එක යන්නේ බැටල්ස් වලට කියලා. දැන් එතකොට එහෙම කියලා ඊළඟට එන නොකවුට්ස් වලට ඔයා මොකද හිතන්නේ? හා නොකවුට්ස් එතකොට පරවැඩිය හිතන්නේ නෑ ඔහම කියලා නේද? හරි අපි බලමු. දැන් හැබැයි කොහොම නමුත් බැටල්ස් වල වෙන විශේෂත්වය තමයි බ්ලයින්ඩ්ස් වල උගලන් එනකොට කාවත් නැතරම දන්නේ නැහැනේ. හැබැයි දැන් වෙනකොට පවුලක් හැටියට ටීම් එකක් හැටියට කෝච් හැටියට වගේ බැටල් පාර්ට්නර් හැටියට තන පුංචි කසුකුසු පුංචි බැඳීම් ඇති වෙලා තියෙනවා. ඒක ගැන මොකද හිතෙන්නේ? ඔව් හැමෝම මුළු ගෲප් එකම ටීම් හිරෝෂි කිව්වම මුළු ටීම් එකම එකම පවුලක් විදිහට මේ වෙද්දි හැමෝම ක්ලෝස්. අපි හැමෝම කතා කරනවා යාළුවෝ විදිහට ඉන්නවා කෝච් අපිත් එක්ක ගොඩක් ක්ලෝස්. ඒක ගැන මුලින්ම බය හිතුණා. සිලෙක්ට් නොවුනොත් එහෙම මේ පවුල දාලා යන්න වෙන එක ගැන. බට් එහෙම උනේ නැති නිසා ගොඩක් සතුටුයි. දැන් මේක තරගයක්. හැබැයි ඒ තරගය කොහොම නමුත් ඔයගොල්ලන් දැන් මං ඇහුවා සතුටින් දින්නේ කියලා. සතුටුයි ටිකක් සතුටුයි කියලා කිව්වා. අපි දන්නවා ඉතුරු ටික දුක වෙන්න හේතුව මොකක්ද කියලා. සාමාන්‍යයෙන් වල හරි ලකි හරි ලස්සන කොම්පිටිෂන් එකක් ඇතුලේ ලස්සන කොන්ටෙස්ටන්ට්ස්ලා ටිකක් ඉන්නේ. ඔයාගේ බැටල් පාර්ට්නර් එක දකින්න හොඳ ගතිගුණ. ඔයා ආදරේ වුණු ගතිගුණ මොනවාද? ඔව් අයියා තිලින අයියා ඇත්තටම ගොඩක් සපෝටිව් පාර්ට්නර් කෙනෙක්. මගේ සිංගින් වල වැරදි තිබ්බත් නංගි මෙතන වැරදි මේ තැන් හදාගන්න ඉමෝෂනල් වෙන්න ඕනේ තැන් කම්පෙයාර් කරලා බලනකොට තිලින අයියාට සාපේක්ෂව මගේ ඉමෝෂනල් ගතිය මදි සිං කරද්දි. එතකොට අයියා හැම වෙලේම උදව් කරා මේ තන මේ විදිහට සිං කරන්න මේ විදිහට සිං කරන්න කියලා අපි දෙන්නම දෙන්නට සපෝට් කරගත්තා. මම හිතුවා අයියව ස්ටිල් වෙයි කියලා. ඒ නිසා තමයි මට දුක හිතුනේ. බට් උනේ නැහැ. හැබැයි මේක කොන්ටෙස්ටන්ට්. ඒ කියන්නේ මේ කොම්පිටිෂන් එකක්. යා කොන්ටෙස්ටන්ට් කෙනෙක්. එතකොට ඒක ඇතුලේ කොහොම කවුරු කිව්වත් වින් කරන්නේ එක්කෙනයිනේ. හැබැයි කොයි තරමකට ඔයාලා මෙමරීස් ඇතුලේ ඔයාලා මේ ප්ලැට්ෆෝම් එක අයින් වෙලා කවුරු හරි යන දවසට අචීව් කරලා තියෙනවද? ඒ මෙමරි එක කොච්චරකට යාලා අරන් තියනවද කියන එකත් එක්ක යාලා වින් කරලා තියෙනවා. මං හිතන්නේ තිලිනත් වින් කරලා ඇති. මොකද හෙට දවසේ මේ පර්ෆෝමන්ස් එක බලලා යාට ආදරය කරන අය යාගේ ජර්නි එක යාට පටන් ගන්න හොඳ බූස්ට් එකක් මේක. ඉතින් ඔය ටික කොහොම වෙනකොට දැන් ෆැමිලි රූම් එකට යන්න නැති හම්බෙන්නේ නැති මොකද ගෙදරගේ තත්ත්වය මූණ කොයි වගේද යාගේ? මගේ ෆැමිලි රූම් එකට ආවේ මගේ අම්මයි අප්පච්චි සහ මගේ පුංචි කියන්නේ මගේ අම්මගේ නංගි. පුංචි ගොඩක් කල් මයිග්‍රේට් වෙලා හිටියේ. එතකොට මේ අවුරුද්දේ ආවා. එයා ඇත්තටම මම බලාපොරොත්තු වුණ දෙයක් මම මේ ප්ලැට්ෆෝම් එකට ආවොත් අනිවාර්යෙන් පුංචිට මගේ ටැලන්ට්ස් පෙන්වන්න ඕනි කියන එක පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක්. මොකද එයා මගේ දෙවෙනි අම්මා වගේ පොඩි කාලේ ඉඳලම මට ආදරය කරලා මගේ අම්මා තරම්ම හිටපු කෙනෙක්. එතකොට තුන් දෙනාම ඇඬුවා සතුටට. එතකොට ඒක දැක්කම මටත් ගොඩක් සතුටුයි. මොකද එයාලව සතුටු කරන එක තමයි මගේ ජීවිතේ පළවෙනිම අරමුණ. දැන් එතකොට එහෙම සතුටු කරලා ඒ දෙයාල විඳිනවා දැකලා ඔයත් ඒක විඳලා ඉන්න මොහොතක් නෙමේක. ඒක හරි
කියන්නේ හැමෝටම හැම වෙලාවෙම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මං ආසයි දැන් ඔයා පුංචි ගැන මෙන්ෂන් කරපු නිසාම පුංචි කොයි වගේ දෙවනි අම්මා කෙනෙක්ද මොනවාද ඔයාට එක්ක තියෙන ලස්සන මෙමරිස් කියලා දැනගන්න. මම පොඩි කාලේ ඉඳලම මාත් එක්ක සෙල්ලම් කරා. පුංචිට ඉන්නවා පොඩි නංගිලා දෙන්නෙක්. ඒකට මගේ නංගිලා දෙන්න. පුංචිට බබාලා දෙන්න. ඔව් පුංචිගේ බබාලා දෙන්න සහ මගේ නංගිලා දෙන්න. සෝරි. මගේ නංගිලා දෙන්න. ඒ දෙන්න සහ සමානව මට ආදරය කරලා තියෙනවා. ඕන දෙයක් ෂෙයා කරගන්න පුළුවන්. වැඩි හිටියෙක්ට වැඩිය මගේ යාළුවෙක් විදිහට මගේ ඕන ප්‍රශ්නයක් කියන්න පුංචි මගේ ළඟින් ඉඳලා තියෙනවා. සමහර වෙලාවට අම්මට නොකියන දේවල් මම පුංචිට කියලා තියෙනවා බණී කියලා බය හිතුනොත් එහෙම මං ගිහින් කියන්නේ මෙහෙමයි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කියලා. ඒක නිසා එයාටත් මම ගොඩක් ආදරෙයි. සතුටුයි. එහෙනම් ලස්සන මෙමරිස් ගොඩක් එකතු කරගමු මේ ජර්නි එක ඇතුලේ. දිනනවා එක පරදිනව එක ඒක තරගෙට අයිති කෑල්ලක්. හැබැයි ටැලන්ට්ස් එක්ක අපි ලස්සන මෙමරිස් ගොඩක් එකතු කරන් කතා කරමු ආයෙ නොකවුට්ස් වලදී. Thank you අක්කි. ඉතින් ලස්සන දේවල් ගොඩක් එක්ක තමයි මේ ගමන ඉස්සරහට යන්නේ. නිසාම තමයි අපි මේක තවත් එක තරඟයකට වඩා අපිට විඳින්න පුළුවන් කතා. දැන් පේනවනේ මේ ඇතුලේ යාළුවෝ ගැන, බැඳීම් ගැන, පුංචිලා ගැන නේද? නැත්තේ මොනවාද? ඉතින් මේ හැම දෙයක්ම එකතු කරගෙන ඔයාලට මේ දේවල් ෂෙයා කරන්නේ. ඔයාලා ඒ විඳින ඒ පර්ෆෝමන්ස් එකත් එක්ක මේ ඇතුලේ ඉන්න මිනිස්සයාට ආදරය කරන්න ගන්නවා. එතකොට එයාලගේ පර්ෆෝමන්ස් තවත් රහට ඔයාලට හෙන්න පටන් ගන්නවා. ඒ නිසාම තමයි මේ හැම දෙයක්ම ඔයාලට සමීප කරන්නේ. එකතු කරන්න ආදරේ අපි බලාගෙන ඉන්නවා මේ දවස්වලේ තව ගොඩක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. This is The Voice Sri Lanka Season 3 and stay tuned. You're watching WeCast. WeCast.